හැලෝ නිමන්තයි ඔයා කොහෙද ඉන්නේ? මට පොඩි හදිස්සියක් හලෝ. මලා මල්ලි කියනවකෝ. නිමන්තයි මට සල්ලි හදිස්සියක් වෙලා. ඔයාලගේ තාත්තගෙන් රුපියල් ලක්ෂයක් ඉල්ලලා දෙන්න බැයිද? තාත්තා පොලියට දෙනවා නේද ඔයාලගේ? තාත්තා පොලියට දුන්නා කියලා මං කොහොමද උඹලා වගේ උන්ට සල්ලි දීලා දෙන්නේ? අනික මේ උඹලා අලුත් බයිසිකල් අරන් ෆිනෑන්ස් කෙවා ගන්න බැරුව අපිට කෝල් කරනවා බං. මාත් දැන් මේ අනුන්ගේ ටීවී එකක් කරන් බං හයර් කරන්නේ. අපිට කොහෙන්ද බං සල්ලි? ඔයාලා තාත්තගෙන් නිමන්තයි ඉල්ලලා දෙන්න කිව්වේ. අනේ මල්ලි වදයක් නෙවෙයි ෆෝන් එකේ තියන් බං අපිට වැඩ තියේ බං. මලා මොකෝ බං අවුලෙන්? නෑ බං මට සල්ලි හදිස්සියක් වෙලා බං. මගේ බයික් එකේ ෆිනෑන්සින් උස්සනවලු බං. ඉතින් උඹට යාළුවෝ ඉන්නේ උඹ කතා කරේ නැද්ද බං? මං නිමන්තයියට කිව්වා බං. නිමන්තයිය දෙන්න බෑ කිව්වා බං. උන් වාසියට විතරයි බං ඉන්නේ. උඹ ආදිත් එක්ක නේද බං හිටියේ? උඹ බයික් එක ගන්න සල්ලි වගේ එකක් දුන්නා නේද ආදිට? උගෙන් අහලා බලහන්කෝ. ඌ නේද බං. මට ඌ අමතක වුණා. ආදියාර කෝල් එකක් කරන් බලමුකෝ. හෙලෝ ආදි. ඕ මලා කියපන් මචං. මේ මගේ බයික් එකේ ෆිනෑන්සින් උස්සනවලු බං. මං උඹට දීපු සල්ලි මට ගන්න බැරි වෙයිද? මේ මගේ අතේ කොහෙන්ද බං මේ වෙලාවේ සල්ලි? නෑ බං උඹට ඊයේනේ පඩි. මං ඒකයි උඹෙන් ඇහුවේ. කමක් නෑ නැත්තම්. මට පඩි හම්බුණා කියලා මං කොහොමද බං උඹට දෙන්නේ? අනිත් එකම මගේ පඩි දවසක් දන්නවනේ. උඹලා මාර චරිත ඈ. දීලා ඉල්ලන්න එපා බං. ඇත්තම චාටර්නේ. මට පුළුවන් දවසට මම උඹට දෙන්න. උඹලත් මාර යාළුවෝ තමා බං. හරි අවුලක් නෑ. මං තියන්න. ඇයි බං මලා? ආදි මොකද කිව්වේ? ඌත් ගත්කටටම බෑ කිව්වා බං. මුනුත් මාර මිනිස්සු තමා බං. ඕවා හිතන්න එපා බං. ගොඩක් මිනිස්සු ඉන්නේ අපිට සල්ලි තියෙද්දි විතරයි. ඌ බං මට තියෙන කාලේ මං හැමෝටම උදව් කරා. මට නැති කාලේ මට කවුරුත් නෑ බං. අපෙන් උදව් බලාපොරොත්තු වෙන මිනිස්සු කවදාවත් අපිට ඕන වෙලාවට අපේ ළඟ නැහැ. හැම මිනිස්සෙක්ම එක වගේත් නැහැ. ඒ නිසා මිනිස්සු තේරුම් ගන්න ජීවත් වෙන්න. ඔයාලට කවදාවත් වරදින එකක් නැහැ.